දූෂණය, හොරකම, මරකම, සුදු වෑන් ක්‍රමය ඇතුළු අනිකුත් මේ රට විනාශ කරපු දේ වලින් තොර අවංක පාරිශුද්ධ වූ ජනතා ආණ්ඩුවක් පාලනයක් පිහිටුවන ගමන අද අපි මෙතන ඉඳලා ආරම්භ කරනවා කියලා අපි තමුන්නාසලා කියනවා. මේ සටනට අද අපේ රටේ කවදාවත් නොවූ විරු ආකාරයට සියලුම දේශපාලන පක්ෂ සියලුම අදහස් ඇති සිවිල් සමාජ සංවිධාන පොදු ජනතාව එක්රැස් වී සිටිනවා සමග මම හිතන හැටියට මෙය සිදු වී තිබෙන්නේ සත වර්ෂ ගණනාවකට පසු අප රට පාලනය කරපු රජයක් මේ තරම් ක්‍රූර නපුරු හොර මිනි මරණ පාලනයක් ඇති කරලා නැහැ. වසර 9ක් අපි ඉවසාගෙන හිටියා. ඒක විශේෂයෙන්ම බෞද්ධයන්ගේ විශේෂ ලක්ෂණයක්. දැන් ඉවසුවා ඇති කියලා තමුන්නාසලා තීන්දුව කරලා තියෙනවා. එයට නායකත්වය දෙන්න තමාගේ සියලු පානාන්තර පැත්තකට දාලා සියලු පහසුකම් පැත්තකට දාලා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියට ඇවිල්ලා තියෙනවා මේ සියලුම පක්ෂවල සහයෝගය ඇතුව. මිත්‍රවරුනි, එතුමා සමග දිගු කල පක්ෂයේ සභාපති හැටියට මම එතුමා පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට කටයුතු කරලා තියෙනවා. ඊට පෙර එතුමා තරුණ മന്ത്രി කෙනෙක් කාලයේ සිටම මගේ මව බණ්ඩාරනායක මැතිණිය සමග මගේ සහෝදරයා අනුර සමග මා සමග අපි සමග විජය සමග කටයුතු කරපු අත්දැකීම් මට තියෙනවා. මම එකක් තමුන්නාසලාට කියන්නම්, එතුමා හොරකම් කරන දූෂණය කරන කෙනෙක් නෙවෙයි. එතුමා මිනි මරණ කෙනෙක් නෙවෙයි. එතුමාට දේශපාලන දර්ශනයක් තියෙනවා. පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. විවේචනය බාර ගන්න පුළුවන් විවේචනය කරපු මිනිස්සු ඝාතනය කරන්නේ මහ පාරවල් වල මහ මද්දාහනේ. එතුමාට දේශපාලන දර්ශනයක් සහ දේශපාලන අවබෝධයක් තියෙනවා. එතුමා අපිට හොඳ නායකත්වයක් මේ සටනට සහ අපි පිළිහිටවන්නට යන නව පාලනයට අපේ අනිකුත් නායකවරුන් සමග අපිට දෙන බව මට සහතික කරන්න පුළුවන්.